Sambuddhassa Namo tassa bhagavato arahato sammā sambuddhassa Namo tassa bhagavato arahato sammā sambuddhassa Buddhaṃ saranam gacchāmi Buddhaṃ saranam gacchāmi Dhammaṃ saranam gacchāmi Dhammam saranam gacchāmi Sangham saranam gacchāmi Sangham saranam gacchāmi Dutiyampi buddhaṃ saranam gacchāmi Dutiyampi buddhaṃ saranam gacchāmi Dutiyampi dhammaṃ saranam gacchāmi Dhammam saranam gacchāmi Dutiyampi sangham saranam gacchāmi Dutiyampi sangham saranam gacchāmi Tatiyampi buddhaṃ saranam gacchāmi Tatiyampi buddhaṃ saranam gacchāmi Tatiyampi dhammaṃ saranam gacchāmi Tatiyampi dhammam saranam gacchāmi Tatiyampi sangham saranam gacchāmi Tatiyampi sangham saranam gacchāmi Pānātipātā vīramani sikkhapadam samādhiyāmi Pānātipātā vīramani sikkhapadam samādhiyāmi Adinādānā vīramani sikkhapadam samādhiyāmi Adinādānā vīramani sikkhapadam samādhiyāmi Kāmesu miccācārā vīramani sikkhapadam samādhiyāmi Kāmesu miccācārā vīramani sikkhapadam samādhiyāmi Musāvādā vīramani sikkhapadam samādhiyāmi Musāvādā vīramani sikkhapadam samādhiyāmi Surāmēraya majjapamā daṭṭhānā vīramani sikkhapadam samādhiyāmi Surāmēraya majjapamā daṭṭhānā vīramani sikkhapadam samādhiyāmi සාක්කාරය අද දවසේ මේ සන්ධ්‍යායාමී පැවැත්වෙන මේ උදාර බුද්ධ පූජා බෝධි පූජා පිරිතේශනා පින්කමට සහ සම්බන්ධ පින්වත් ඔබ හැම දිනාට හැම යහපතක් ශාන්තියක්ම සිද්ධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම කුසුම් ඒ නැන්දනිය ඒ වගේම මත්සංග මහත්මයා ගැබ්‍රියලා නෝනා මහත්මිය මායාදීනිය තුලින් පවුලේ තියෙන වගේම රුක්ෂානි මහත්මිය අපේ මිස්ටර් ජෝර්ජ් මහත්මයා ඒ වගේම මමාස් මල්ලි පින්තුන් හැම දිනම අද දවසේ විහාරස්ථානයේදී සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ ඊයේ දිනේ අද දිනින් දින 7යි අද තමයි දින 7 අද දිනට මේ පරිලෝක ගිහිල්ලා දින 7ක් පිරෙන ලක්ෂිත අරිඳු ගවේෂ් ඒ පුත්‍රයා ඥාති පුතරුවන්ට මේ පරිලෝක ගියාම පස්සේ අපිට කළ හැකිව තියෙන ඒ අවසන් පුණ්‍යවන්ත ගෞරවය දැක්වීම සඳහා ඒ ලැබූ ජීවිතයේ සුවපත් ජීවිතයක් වේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නට මේ වෙලාවේ රැස් කරගන්න පුණ්‍ය ශක්තිය ඉතින් මේ අකාලේ වෙරළු මලක් වගේ ඒ ඥාති පුත්‍ර ලක්ෂිත හරිදු ගවේෂ් පුතණුවන්ට අපි මේ වෙලාවේ රැස් කරගන්නා පුණ්‍ය ශක්තිය සංසාරික සුවපත් භාවයේ පිණිස උපකාරී වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඉතින් මේ කුතවේදී භාවයේ පිටලා ඒ පවුලේ පින්තුන් ඥාතීන් වශයෙන් මේ වෙලාවේ මේ පූජා පින්කමට සම්බන්ධ වෙන පින්තුන්ගේ මේ ඥාති පුත්‍රයාට සදාකාලික ශාන්තිය පිණිස අපි ආශිර්වාද කරනවා. ඒ වගේම මේ වෙලාවේ පූජා පින්කමට දිනශාන මහත්මයා ලක්ෂානි නෝනා මහත්මිය සහ සම්බන්ධ වෙනවා. මේක අවුරුදු 10කට පමණ ඉහතදී අද වගේ දවසක ඉපදීලා මිය පරලොව යන්නට යෙදුන සිරිසේන පොඩිතුවක් වූ ඒ දිනශාන මහත්මයාගේ පියතුමාගේ ගුණ සිහිපත් කරලා එතුමන්ට පුණ්‍යානුමෝදනා කිරීම සඳහා පින්තුන් බලාපොරොත්තු වෙන පියතුමන්ට අසල සූපත් භාවයේ පිණිස නිවන් සාන්තිය පිණිස මේ පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඉරේශාපේ භාෂිනී මෙවැනි වියදම් පූජා පින්කමට සම්බන්ධ වෙලා සමාදරණීය පත්මිනී සම්මතා මෑණියන් වහන්සේට නිදුක් භාවයේ නිරෝගී භාවයේ කායික මානසික සුවය සහනය සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා කරන ප්‍රාර්ථනා සමුදියට මේ ආශිර්වාද හේතු වාසනා වේවා. ඒ වගේම තම ඒ නදිස්ථා කියන මිතුරියට
කායික මානසික සුවපත් භාවයේ පිණිස හැමතින් මේ පූජා ආශිර්වාදයෙන් ශක්තිය වාසනාව සැලසේවා පවුලේ හැම දිනාටම ඒ පැමිණ තියෙන දුක් කරදර දුරු කරගෙන ශාන්තියක් සාධනය කරගන්නට දේශාපේ වාසිනේ නැගණියගේ ජීවිතයට අහිතකර ආකාරයෙන් බලපාන යම් අහිතකර බලපෑම් වේ නම් සියල්ල දෝරීපූත කරගෙන ජීවිත සාධිය උදා වේවා කියලා තේපෙනුතුන් ප්‍රාර්ථනා කරන පිණිසුන් වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ පූජා පින්කමට සම්බන්ධ වෙන පින්වත් ඔබ හැම දෙනා ධාර්මික කල්පනා සංතානී රඳවාගෙන මේ පූජා පින්කමට සම්බන්ධ වෙන්නේ. මේ වෙලාවේ අපි හැම දෙනාම සිහිපත් කරන දෙයක් තමයි මරණ ධර්මතාවය. පසුගිය දිනයක පසුගිය මාසයේ 28 වෙනිදා පෙබරවාරි මාසයේ 28 වෙනිදා අපේ විහාරස්ථානයේ විතර එන යන පවුලක රාගී ප්‍රදේශයේ ජීවත් වෙන දියණියක් මේ පරිලයන්ට යුතුන දියණියගේ වයස අවුරුදු 17යි ටිකක් 18කට ඉතුරුයි. ඒ දියණියට පින්නතුනි හිතේ කැක්කුමක් තමයි හවස 2කට විතර හැදිලා තියෙන්නේ. ඉතින් හවස 2ට හැදුණු හිතේ කැක්කුම රාත්‍රී මධ්‍යහ්නයේ වෙනකම්ම යම් ප්‍රමාණයකට සමනය වෙමින් තිබිලා රාත්‍රියේ ස්පිතාලෙට ගෙනිච්ච වෙලාවෙම රෝහල් ගත කරපු වෙලාවේ ඒ දියණියට කැක්කමක් කරලා තියෙන මේ මොහොතේ ඉඳලා කතා කරන එක නවත්තලා තියෙනවා. ඉතින් දින 5ක් තිස්සේ මැෂින් වලින් ජීවත් වෙච්ච ඒ දියණියගේ ජීවිතයේ 28 වෙනි දින හමාර බවට පත් වුණා. ඉතින් කිසිම රෝගයක් නොමැතිව කිසිම ලෙඩක් දුකකින් තොරව සාමාන්‍ය හොඳට අධ්‍යාපනාදී කටයුතු කරමින් පන්සල්ගාවට ඉඳන් කටයුතු කරමින් සිටිය දියණියක්. ඉතින් අකල් මරණයටයි ඒ දියණියක් පත් වුණේ. අපි කල්පනා කරන පිළිදෙඩ දුක් නැති වෙනකොට වෙන අපල බාහිර කරදර නැති වෙනකොට අපේ ජීවිතේ ස්ථාවර එකක් කියලා. ඒ වගේම තමයි අපේ ජීවිතය ගැන ගොඩාක් බලාපොරොත්තු ප්‍රාර්ථනා තියාගෙන ජීවත් වෙන ඉතින් මේ ලක්ෂිත පුතණුවනුත් ජීවිතේ අවුරුදු 14ක පමණ ආයුෂයක් වින්දනය කරලා අකාලේ මේ පරිලෝක ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ ජීවිත දිහා දකිනකොට අපිට තේරුම් ගන්නට ඕනේ යථාර්ථයක් තියෙනවා. ඒ වෙන කිසි දෙයක් නෙවෙයි ජීවිතයේට මරණ ධර්මතාවයේ ඒ තරම් සමීප ධර්මතාවයක් කියන එක. දිල්ෂාන් මහත්මයාගේ සිරිසේන පියතුමනුත් සාමාන්‍ය අඩු වයසකින් මේ පරිලෝක යන්ට එන පිය කෙනෙක්. ඉතින් මේ හැම දිනාගේම ගැන කල්පනා කරනකොට මරණ ධර්මතාවයේ ජීවිතයේ ළඟම කෙනා ළඟම දේ ළඟම වස්තුව බවට පත් වෙලා තියෙන බව අපිට පැහැදිලි වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ අම්මලා තාත්තලා වශයෙන් දුව දරුවන් වශයෙන් ඒ වගේම සහෝදර සහෝදරියන් වෙනුවෙන් අපි මේ සංසාරයේ සැරිසරන තාක් කල් මේ මරණ ධර්මතාවය නිසා බොහෝ ආකාරයෙන් දුකටපත් වෙන බව උන්වහන්සේ දේශනා කොට වදාළ පින්නතුනි සූත්‍ර දේශනාවක් අස්සු සූත්‍ර දේශනාව. මේ වෙලාවේදී සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි එක සත්වයක් තමන්ගේ මව මරිච්ච අවස්ථාවේදී ඒ වගේම තමන්ගේ පියා මරිච්ච අවස්ථාවේදී දුව පුතා ස්වාමියා භාර්යාව සහෝදරයා සහෝදරිය නැති වෙච්ච වෙලාවේ හලපු කඳුළු එකතු කරලා සතර මහා සාගරයට වඩා වැඩි කඳුළු ප්‍රමාණයක් එක සත්වයක් වෙනවා කියනවා. එනතුනේ මේ පෘථිවිය වටාවට තියෙන සාගරයේ ජල කඳ කොච්චරද කියලා අපිට හිතා ගන්න පුළුවන්. එතකොට ඒ බඳු හතර ගුණයක් කියලා කියන්නේ සාගරේ බඳු හතරක් කියලා කියන්නේ කොච්චර ප්‍රමාණයක්ද කියලා පිටුතුන්ට හිතා ගන්න පුළුවන්. එතකොට එක සත්වයක එච්චර ප්‍රමාණයක කඳුළු හෙනලා තියෙනවා කියලා කියන්නේ අනන්ත සංසාරයේ අපි කොච්චරනම් අපේ ඥාති නැති වෙච්ච වෙලාවේ අඬලා තියෙනවද කියන එක. එච්චර අපි දැන් සාමාන්‍ය ඥාතියෙක් නැති වෙච්ච වෙලාවේ අඬන කඳුළු යම් කෙනෙක් එකතු කළොත් එහෙම සමහර විට මේ පොඩි වීදුරුවකට එහෙම නැත්නම් පොල් කට්ටකට පමණවත් එකතු කරගන්න බැරි අඩු කඳුළු ප්‍රමාණයක්. එතකොට එහෙම ඒවා සාගර හතරක් පිරින්න අපි කොච්චර සංඛ්‍යාවක් යනවාද කියලා ගණන් බැලුවොත් අපිට හිතා ගන්න පුළුවන් අපි සංසාරයේ අඬපු වාර ගන්න. වර්තමාන ජීවිතයේ අපි අඬන්නේ ඒ අතීත සංසාරයේ අඬපු කඳුළු වලට තවත් අලුත් කඳුළු එකතු කරමින්. එනිසා අපි තේරුම් ගත යුතු යථාර්ථයක් තියෙනවා අපි මේ සසර රැඳෙන එකේ දෝෂයයි අපි හැමදෙනා මේ මරණ ධර්මතාවයේ වශයෙන් අපි ප්‍රියයන්ගෙන් වෙන්වීම වශයෙන් අපි අත්විඳලා බොහෝ දුකට දුන්නසටපත් වෙන්නේ. ඉතින් මේ ජීවිතයෙන් අපි ධර්මයක් උපරිම පරිහරණය කරලා ධර්මාවබෝධයකට හේතු සාදාගත්තේ නැත්නම් නැවත නැවතත් මේ සසර රැඳෙන තුරු අඬන්න වෙන එක අපි හැමදෙනාටම ආය ආයෙත් කරන්න වෙනවා. අපි අපේ ඥාතියෙක් වෙනුවෙන් හදන අඬන ඒ අවසාන කඳුර නෙවෙයි.
අපිට කලින් මේ ජීවිතයෙන් සමුගන්න හැම කෙනෙක් වෙනුවෙන් මඩලා අඬලා දවසක අපිටත් සිද්ධ වෙනවා ඒ මරණ ධර්මතාවයක් විඳින්නට. එදාට අපි වෙනුවෙන් අඬන පිරිසක් ඉදී හැම දෙනාම එකතු කරන්නේ සසර අර සාගර 4ක් පමණත් වඩා වැඩි වුණු කඳුළු ප්‍රමාණයට අලුතෙන් කඳුළු බුදුරජාණන් වහන්සේ අනාගත කඳුළු එකතු කරලා නෙවෙයි ඒ සාගර 4ක මතක් කිරීම කඳුළු ප්‍රමාණයට මතක් කිරීම කරන්නේ. මේ දක්වා ඒ කියන්නේ අපි එච්චර අඬලා තියෙනවා අනාගතේ අපිට කොච්චර හරි තවත් ඒ වගේ සාගර ප්‍රමාණයක කඳුළු හෙලන්නට සිද්ධ වෙනවා මේ සංසාරයේ රැඳුණු සංසාරෝගා මහබ්බය සසර නැමැති භෝගය ඊටාම සසර නැමැති සැඩපහර ඊටාම භයානක එකක් වශයෙන් ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මේ පුතණුවන් අපි කල්පනා කරනවා මේ වයසින් අකල්හි වියපරලව ගියා කියලා. පින්තුනේ අපි සංසාරයේ අකාල මරණ වලට පත් වෙච්ච වාර ගන්න. එහෙම නැත්නම් අපේ අතපය කැඩීම් තුළින් එහෙම නැත්නම් සොරසතුරු ප්‍රහාර නිසා ස්වාභාවික ආපදා නිසා බෙලි කැපීම් ආදී නිසා අපි සංසාරයේ පින්නතුනි අකාල මරණයට පත් වෙච්ච ප්‍රමාණය අනන්තයි. එනතුන් දන්නවා මේ ලෝකේ මත්ස්‍ය කර්මාන්තේ කොච්චර දියුණුද කියලා. ඒ මත්ස්‍ය කර්මාන්තේ කියලා කියන තවත් සත්තුන්ගේ අකාල මරණය. ඒ වගේම ඔය මසක ගන්නා වූ සත්තුන්ගේ ප්‍රමාණය ඕනම සුපර් මාකට් එකකට සාමාන්‍ය කඩේකට ගියොත් අපි දකිනවා සත්තු විශාල ප්‍රමාණයක් මරලා දාලා තියෙනවා. ඒ ඔක්කොම අකාල මරණ වලට පත් වෙන සත්ත්වයන්. ඒ හැම කෙනෙක්ම අකාල මරණයට පත් වෙලා තියෙන ජීවිතේ පළවෙනි වතාවට නෙවෙයි පින්තුනි. අපි මුලින් සඳහන් කළේ සයිමේ කියන ඒ රග්බි ප්‍රදේශයේ දියණියක් අද මේ මතක් කරන ලක්ෂිත පුතණුවන් මේ වගේම මේ සිරිසේන පියතුමන් අපි මතක් කරන ඔක්කොම ඥාතීන් පින්තුනි සංසාරේ අනන්ත වාරයක් අකාල මරණ වලට පත් වෙලා දෙනවා. ඔබ මා අපි හැමදෙනාම අකාල මරණය නැමැති දුකට අනන්ත වාරයක් පත් වෙලා තියෙනවා. හැබැයි කිසි ජීවිතයක අපිට පුළුවන්කම ලැබුණේ නැහැ අකාල මරණය කොච්චර නැවත නැවතත් ජනිත වීමේ හේතු සහිතද අපි කියන්නේ. අකාල මරණය කොච්චරනම් අවාසනාවන්ත ආරංචියක් අවාසනාවන්ත අත්දැකීමක්ද කියලා ඒ පිළිබඳව අපි අවධානය යොමු කරා නම් ඒ අවධානය ප්‍රමාණවත් නැති නිසා අදට අපත් සමග වාසය කරන ප්‍රියයන් අපෙන් වෙන හැම අවස්ථාවකදීම අපි අසීමිත දුක්කටපත් වෙනවා. ඒ සයිමේ දියණියගේ පියතුමන් අඬපු විදිහ අපි දැක්කා. ඒ මවතුමිය අඬපු විදිහ අපි දැක්කා. ඒ සහෝදරිය පුංචි දරුවෙක් ඒ දරුවා මා අඬින් ඒ ශාලාව පිරෙන්නම ඇහෙන විදිහට මහා හඬනගා පපුවට ගසාගෙන අඬනවා අපි දැක්කා. ඉතින් ඒ තරම් වේදනාවකින් තමයි ඒ දරුවන් හිටියේ. ඒක අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට සහෝදරියෙකුට සහෝදරයෙකුට ස්වාමියෙකුට භාර්යාවකට තමන්ගේ ප්‍රියාවෙන් වීමෙන් දැනෙන දුක. ඉතින් මේ දුක් කන්දරාව නැවත නැවතත් විඳින්නට අපේ මනසේ සංහාවත් ඒ වගේම අවිද්‍යාවත් ඇසුරු වෙන තාක්කල් අපිට විඳින්නට පුළුවන්කම ලැබෙන්නේ හැම විටම සංතානගත තණ්හාව විසින් අපි දුකට දුම්නසටපත් වෙන බව. ඒ හැම බලවේගයක් විසින්ම අපේ సంతානයේ ලෝභය, ද්වේෂය, මෝහය වඩා වර්ධනය කරලා සසර නැවතත් දුක් විඳින්නටම ගැට ගහලා තබන ස්වභාවය අවබෝධ කරගන්නට අවශ්‍යයි. ඒ සඳහා දලසපයන්නේ සඳහා ශක්තිය ලබා දෙන්නේ අපේ సంతానගත සංහාව තුලින්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ සත්‍යයේ ඉපදුනා නම් ජාති ධර්මයේ දුකක් කියලා දේශනා කළේ ඒකයි. ජාති ධර්මයෙන් අනතුරුව ජරා ධර්මයේ පත්‍රය කියන්නේ අපි වයසට යනවා. ඒ දුක අපි හැම දිනකටම විඳින්නට වෙනවා. ඒ වගේම තමයි ඒ මරණ ධර්මතාවය කියන එකත් අපිට මේ ජීවිතයේ දවසක අපිරින්නට වෙනවා. ඒත් අපේ ප්‍රියයන්ගේ මරණයන් තුලදී අපිට ඒ මරණ ධර්ම අත්දැකීම විඳින්නට වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මරණ ධම්මා මරණම්පි දුක්ඛං අපේ සම්පයෝගෝ දුක්ඛෝ. ඒ ජීවත් වෙන ජීවිතයේදී අපිට නිතර අප්‍රියයන් සමග සංප්‍රයෝග වෙන්න වෙනවා. ආය එකතු වෙන්න වෙනවා. අපි සමාජයට එකතු වෙන අය අපිට කැමති අය නෙවෙයි. එකට වැඩ කරන්න, එකට කටයුතු කරන්න, ඉගෙන ගන්න, වෙනත් සමාජ කටයුතු කරන්න වෙන්නේ අපිට අපි කැමති අයත් එක්ක නෙවෙයි. යෙහි විප්‍රයෝගෝ දුක්ඛෝ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ අතරතුර අපිට ප්‍රියයන්ගෙන් වෙන් වෙන්නට වෙනවා. අපි ලංකාවේ ඉඳලා අපේ ආදරණීයයන් ප්‍රියයන් ඔක්කොම දාලා ඇවිල්ලා මේ රටවල ඉන්නේ. එතකොට මේ ප්‍රිය විප්‍රයෝග දුක්ඛේ අපි එක අවස්ථාවකදී නෙවෙයි වෙන්නේ. දරුවෙක් ඉස්කෝලේ යනකොට දරුවා එකයි ගානකට අපෙන් වෙන් වෙනවා. ඒකත් අපිට දුකක්. අපි රැකියාව කරලා ගෙදර ආවට ආපහු රැකියාවට යන්න වෙනකොට ස්වාමියාව, භාර්යාව, දරුවා, අම්මා තාත්තා දාලා යන්න වෙනවා. ඒකත් අපිට දුකක්. ඒතකොට ප්‍රිය විප්‍රයෝගයේ හැම දවසකම අපි ජීවිතයේ අත්විඳිනවා. අපිට නැවත නැවතත් ජීවත් වෙන තාක්කල් ඒ දුක විඳින්නට වෙනවා. යම් පිච්ඡන් ලබති සම්පි දුක්ඛං
අපි කැමති දේවල් යම් ආකාරයක්ද ඒ ආකාරයට නෙවෙයි ලෝකේ ලාභේ ලැබෙන්නේ. අපි ප්‍රිය කරන විදිහට අපේ ස්වාමියා, භාර්යාව, දූ පුතා, අම්මා තාත්තා අපිට පවත්වා ගන්නට බැරුව යනවා. ඒ අය එක්ක වෙනස් වීමෙන් නැත්නම් අපි වෙනස් වීමෙන් ඒ දුක්ඛය අපිට නැවත නැවතත් ජීවිතයක සමීප වෙනවා. කාන්තිතේන පංච උපාදානස්කන්ධා දුක්ඛ මේ ලෝකේ රූපේ නම් වූ ධර්මතාවය කියන්නේ ශබ්ද රූප, ගන්ධ රූප, රස ස්පර්ශ රූප කියන මේ රූප සියල්ලම නිසා අපිට හටගන්න වේදනාවක් තියෙනවා. ඒ වේදනාව නිසා පින්නතුනි අපි යම් හඳුනා ගැනීමක් කරනවා. මේ වේදනාව සැප වේදනාවක්, දුක් වේදනාවක්, මධ්‍යස්ථ වේදනාවක් වශයෙන් මේ වේදනාව අපි සත්‍යය වැරදි විදිහට රූපය අවබෝධ කරගෙන හටගන්නා වැරදි වේදනාවක්. ඒ වේදනාව වැරදි නිසාම අපේ ඒ වේදනාව අරබය අපි කැලීමක් ඇති කරගන්නවා. සමාජයේ වේදනාව අපිට දුක් සහිත භාවයක් ගැටීමක් ඇති කරනවා. ඒ ඇති කරන ගැටීම පිළිබඳ යම්කිසි දැනගැනීමකට මනසපත් වෙන හැම වෙලාවකදීම පින්නතුනි මනස තියෙන ලෝකයේ දැනගන්නේ වැරදි විදියට. මෝහාන්ධකාරයෙන් වෙලිලා ඉන්න හැම සත්‍යයකම ලෝකේ අවබෝධ කරගෙන තියෙන වැරදි විදියට නිසා මේ වැරදි ගැනීමේ හේතුඵලයක් වශයෙන් නැවතත් මේ ස්කන්ධ පංචකයම නැත්නම් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ශක්තිය සත්‍ය දුකෙන් දුකටපත් කරන එක ධර්මතාවයක්. මේ ධර්මතාවය අපේ ජීවිතයෙන් අවබෝධ කර ගැනීම සඳහා පුළුවන් තරම් වීර්ය ශක්තිය අපි වඩන්නට ඕනේ. අපේ ජීවිතයේ පින්කම් දහම් සිදු කරනවා වගේම ධර්මාවබෝධයටත් අපි වීර්ය වැඩි යුත්තේ. දවසක නියත වශයෙන්ම අපිට මේ ලෝකයෙන් සමුගන්න වෙනවා. ඊට ප්‍රථම අපේ ප්‍රේයන් අපෙන් සමුගන්නවා. මේ හැම අවස්ථාවකදීම අකම්පිතව ඒ මරණ ධර්මතාවය නම් වූ ස්වභාවයට මුහුණ දීමට සුදුසු එහෙම නැත්නම් සූදානම් පුද්ගලයෙක් බවට අපිපත් වෙන්නට ඕනේ කියන කල්පනාව අද වගේ දවසක අපි ඇති කරගත යුත්තේ. අපි හිතනවා අපේ මේ වයසෙන් පස්සේ මම මේ ගුණෙහි මේ දහමෙහි පිළිපදිනවා කියලා අපිට හිතන්න බෑ. මේ අකල් මරණයේ ව්‍යාප්තුණු ලෝකයක අපිට ඒ අපි හිතන වයස දක්වා අපිට ජීවත් වෙන්න පුළුවන් වේද කියලා. ඒ නිසා අද දක්වා මේ ලක්ෂිත පුතුණන් යම් දහමක හිටියානම් යම් ගුණයක පිළිපදියානම් ඒ ගුණයේ දහමේ පුතුණන් සමග ගමන් කරන්නේ. අද ඒක ඊළඟ අවස්ථාවේදී මේ ධර්මයේ මතක් කරන මේ වික්ෂුවට ඊළඟ මොහොතේදී මරණ ධර්මතාවය ජීවිතයට ලං විය හැකි. ඒ අවස්ථාවේදී ඒ වික්ෂුවටත් පිහිටක් වෙන්නේ පිටුතුනි පුහුණු කරන ලද පුරුදු කරන ලද දහමක් ගුණයක්. ඒ නිසා අද දවසේ අපි මේ පුතුණුවන්ගේ ගුණ මතක් කරන වෙලාවේ අපි කල්පනා කරන්න ඕනි පුතුණුවන්ට 14න් පැමිණි ඊළඟ මොහොතේ අපි ඕනම කෙනෙකුට පැමිණෙන්න පුළුවන්. නිසා වර්තමානයේ ඒ සඳහා සූදානම් බවක් අපි සකසා ගන්නට අනිෂ්ඨානයක් ඇති කරගන්න පුළුවන් නම් මේ වෙලාව අපි හැම දිනාට අවමංගල අවස්ථාවකටත් වඩා මංගල අවස්ථාවක් බවට පත් වෙනවා. ඉතින් මංගල කාරණා බවට පත් කරගන්නටයි ධර්මයේ තියෙන ධර්මීය අනුග්‍රහය පින්තුන් හැම දිනාටම ලැබේවා සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් එහෙම කල්පනා කරගෙන දහම් මානසිකාරයක් සිටී ඇති කරගෙන අපි ශ්‍රද්ධා ගෞරව පෙරදරි කරගෙන සකස් කරගත්තා වූ සම්බුද්ධ පූජාව, ඒ වගේම බෝධි පූජාව, බුදුරජාණන් වහන්සේගේ බෝධීන් වහන්සේගේ ගුණ සිහිපත් කරගෙන අපි පූජා කරගනිමු. පූජා වේවා කියන කල්පනාවේ ඇති කරගෙන අපි සාමූහික වශයෙන් ගාථා කියමින් පූජා පින්කම සිදු කරගනිමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවාන් සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේවනා බුද්ධෝ භගවාති සාඛාතෝ භගවතා ධම්මෝ සම්තිතිකෝ කාලිකෝ විපස්සිකෝ උපනයිකෝ පච්චත්තං වේදිතං විඤ්ඤෝයිති සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ
යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුක්ඛලායේ සබගතු සාවක සංඝෝ ආමනියෝ පාවනියෝ ලක්ඛේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛේතං ලෝකස්සාති ගණසාරප්පතිත්තේන දීපේන තමතං लोकदीपं सम्भूतं पूजयामि तमोमुदं सुगन्धिकारिणम् अनन्तगुणगन्धिना सुगन्धिनाहं कन्देन पूजयामि तथागतं गुणोपेतं एतं कुसुमसंस्तुतिं पूजयामि සරෝරුවේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං උප්පං යතාවයි ධම්මේ කායෝ තථායති විනාශසාරං අදිවාසේතුනෝ බන්තේ පානීයං පරිකප්පිතං කම්පං උපාදාය පටිගන්නාතු උත්තම දිවාසේතුනෝ වන්තේ ගිලානපච්චයං නිමං අනුකම්පං උපාදාය පටිගන්නාතු උත්තම දිවාසේතුනෝ වන්තේ භේසජ්ජං පරිකප්පිතං අනුකම්පං උපාදාය පටිගන්නාතු විබෝධි මාර්ගයේ දෙසක් පූජාව අවස්ථාවේ මේ විදිහට කාකම් කියන්නේ සේවිතං ධම්මරාජේන පතුං සම්බෝධි මුත්තමං पूजे विबोधि राजानं दीपेने तेन सादरं सेवितं धम्मराजेन पतुं सम्बोधिमुत्तमं पूजे विबोधि राजानं सुगन्धधूपेन सादरं सेवितं धम्मराजेन पतुं सम्बोधिमुत्तमं पूजे विबोधि राजानं पुप्पेने तेन सादरं सेवितं धम्मराजेन पतुं सम्बोधिमुत्तमं पूजे विबोधि राजानं उदकेने तेन सादरं सेवितं धम्मराजेन पतुं सम्बोधिमुत्तमं पूजे विबोधि राजानं भेषजेन सादरं सेवितं धम्मराजेन पतुं सम्बोधिमुत्तमं पूजे विबोधि राजानं गिलानपच्चयेन सादरं යසමූලේ නිසින්නෝව සම්පාරි විජයන්නකා පත්තෝ සප්පයුතං සත්තා වන්දේ තං බෝධිපාතුකා මේ ඒත මහා බෝධි ලෝකනාතේන පූජිතා අහංපිතේ නමස්සාමි බෝධි රාජා නමස්තුතේ මුනින්දස්ස සුබෝධි මූලේ අහෝසි මාස්ස පරෝජයෝ හි
පුච්චේන ජයස්සු තුයං වන්දාමි චේතියං සබ්බං සබ්බදානේ සුපතිත්තිතං ශාරීරික ධාතු මහා බෝධීන් බුද්ධ රූපං සකලං සදා සතු 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 සම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා තාවතාචම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ පුතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා තාවතාචම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සකදං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය වාචා චිත්තේන පමාදේන මයා කතං අචයං කමමේ සම්පේ විපන්න තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අචයං කමමේ ධම්ම සම්දිත්තික කාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අචයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තරයම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යාවහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු එහෙමනම් ඒ ශක්තිත ධර්මදේශ පුතුමාන්ට අපි මේ වෙලාවේ රැස් කරගත්තා වූ පුණ්‍ය ශක්තිය මේ මතක වස්ත්‍ර පූජාවෙන් කවුරුත් වඩා වර්ධනය කරගන්නට අදහස් ඇති කරමින් ත්‍රිකාණ වර්ධ්‍යාරි මහා සංඝරත්නය දේශනා මේ මතක වස්ත්‍රය අපි පූජා කරගනිමු. එනතර මේ වස්ත්‍රය පූජා කරගෙන බලාපොරොත්තු වෙන්නේ වස්ත්‍ර භාවිතා කරන්නේ සුගති සංඛ්‍යාත ජීවිත තලවල සත්‍යයන්. ඉතින් වස්ත්‍රයක් පලඳන්නට නම් ඒ ජීවිත තලයක උත්පත්තිලාභය ලබන්නට ඕනේ. අපි ඒ පුතුන්වන්ට ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අපි අදහස් කරනවා ඒ පුතුන්වන්ට ලැබෙන ජීවිතයේ සුගති සංඛ්‍යාත එකක් වේවා සහ වේවි කියලා. ඉතින් ඒ සඳහා සංකේතවත් කිරීමක් වශයෙන් තමයි වස්ත්‍ර පූජාවක් සිදු කරන්නේ. මේ වස්ත්‍රයේ වස්ත්‍ර පරිදි සුගති සංඛ්‍යාත ජීවිත තලයක ලක්ෂණ පුතුන්වන්ට උත්පත්තිලාභය පිණිස උපකාරයක් වේවා කියන කල්පනාවෙන් යුක්තව මතක වස්ත්‍රය අපි සාමික වශයෙන් පූජා කර ගැනීමට මේ විදිහට කියමු. ඉමං මතක වත්තං වික්ඛු සංඝස්ස දේම ඉමං මතක වත්තං වික්ඛු සංඝස්ස දේම ඉමං මතක වත්තං වික්ඛු සංඝස්ස දේම ඉමං බේසාංගුල බේසජ්ජදානං ඉමං තාංගුල බේසජ්ජදානං වික්ඛු සංඝස්ස දේම මේ වෙලාවේ නම් මහා සංඝරත්නය නියෝජනය කරගෙන අප විසින් යනිත්‍ය ප්‍රතිසංයුක්ත ගාථා ධර්මයක් දේශනා කරනවා. මේ ගාථා ධර්මයේ අර්ථය පිළිතුරු අනිච්චවත සංඛාරා ඒකාන්තයෙන් හේතුන් නිසා හටගත්තු සියලුම ධර්මයෝ අනිත්‍ය ස්වභාවයෙන් යුක්ත ඒවායි අනිච්චවත සංඛාර. උපාද වය දමිනෝ ඒ හැට ගන්නා වූ දේවල් හැමදේම
හටගන්නා වූ ස්වභාවයේ වගේම මියදෙන්නා වූ වේදෙන්නා වූ දිරා යන්නා වූ මරණයට පත්වන්නා වූ ස්වභාවයෙන් යුක්තයි. උපජ්ජිත්වා නිරුච්ඡanti හටගෙන බිඳෙන ස්වභාවයෙන් යුක්තයි. තේසං උපසමෝ සුඛෝ මේ සංස්කාරයන් හටගෙන බිඳෙන එක යම් ආකාරයකින් නැවැත්මට පත්වන්නේ නම් ඒක මහා සැපයක් කියන එකයි විගාථා ධර්මයේ කියන්නේ. මොනොත් මේ සංස්කාරයන් නැවත නැවත හටගෙන දුක් ජනක ස්වභාවයෙන් මිදෙන්නට පුළුවන්කම ලැබෙනවා. අන්නේ උපසමනිය තමයි මහා සැපයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. නිර්වාණයට කියන නම සංස්කාරයන්ගේ උපසමනිය කියන්නේ. අනේ අදහස් සහිත අනිත්‍ය ප්‍රතිසංයුක්ත ගාථා ධර්මයක් දේශනා කරන පිළිතුරු වැදගෙන ශ්‍රවණය කරනවා. අනිච්චවත සංඛාරා උපාද වය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුද්ධන්ති තේසං උපසමෝ සුඛෝ අනිච්චවත සංඛාරා උපාද වය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුද්ධන්ති තේසං උපසමෝ සුඛෝ අනිච්චවත සංඛාරා උපාද වය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුද්ධන්ති තේසං උපසමෝ සුඛෝ. මෙන්න මේ විදිහට කල්පනා කරගන්න. අනිත්‍ය ගැන මෙනෙහි කරමින් අපි ධර්ම ශ්‍රවණය කළා. ඒ වගේම ගාථා ධර්මයේ අනිත්‍ය ප්‍රතිසංයුක්ත ගාථා ධර්මයේ ශ්‍රවණය කරන්නට යෙදුණා. ඉතින් ඒ වගේම තමයි මේ වෙලාවේ ඒ පින්තුන් භික්ෂුන් වහන්සේලා උදෙසා ඊළාම්පස පූජාව සකස් කරගෙන ඉඳලා තිබුණා. ඒ දාන සීල වශයෙන් භාවනා වශයෙන් අපි මේ වෙලාවේ සිදු කරගත්තා වූ උදාර පුණ්‍ය ශක්තිය හේතු වාසනා වීමෙන් මේත අද දවස් වෙනකොට දින 7කට සමන කාලයක තිබෙතදී ඒ මිය පරලොව යන්නට යෙදුණ පින්තුන් හැම දෙනාගේ මේ ආදරණීය ඥාති සහෝදර පුත්‍ර ලක්ෂිත හරිදුර්ගවේ පුතණුවන්ට සමන්කාරික සූපත් භාවයේ පිරිස මෙවන් අකල් මරණ සසර පුරාට සිද්ධ නොවේ සුගති සංඛ්‍යාත ජීවිත ලාභී ලබාගෙන මේ ගොහෝර සසරින් ඉතාමත් ඉක්මනින් එතෙරව ලබන අතිඋත්තම නිවන් සාන්තිය පිණිසම මේ පින් හේතු වාසනාම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ පින්තුන් වගේම නිල්ෂාන් මහත්මයා අද වගේ දවසකේ උපත්තිලාභය ලැබූ මීට අවුරුදු 10කට පමණ ඉහතදී එමේ පරිලෝයන්ට එදුන සිරිසේන පොදුවක් පියතුමන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ පියතුමන්ට සතර සෝපත් භාවයේ නිවන් සාන්තියම සාක්ෂාත් වේවා කියන කල්පනාවෙන් යුක්තව අපි සාදුකාරයක් පවත්වලා පැන් මණ්ඩල පින් අනුමෝදන් කිරීම සිද්ධ කරමු. Balik di sagu ya ini. Pinutun පැන් භාජනය අල්ලගෙන කිට්ටු වෙලා අල්ලගන්න පැන් වක් කරන භාජනය අල්ලගන්න අන්න ඒක අල්ලගන්න ඕනේ. හරි එහෙනම් පැන් වක් කරන්න. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ
යතවාරි වහා පුරා පරිපූරෙන්ති සාගරං ඒවමේව හිතෝ දින්නම් පේතානං උපකප්පති යන්නමේව සංවට්ටං යතානින්නං පවත්තති ඒවමේව හිතෝ දින්නම් පේතානං උපකප්පති සාත්සාත්සු පැන් වාචනයේ පැත්තකින් අහම තිබුණදී පිනතුන් එහෙමනම් වාඩි වෙන්නකෝ එන්න අපි මෙහෙම මාතින් කරගත්තා වුණු ශක්තිය පිළිතුරු හැදලා ආශිර්වාදයක් වේවා මේ පූජා පින්කම තිරේසාපි වාචනී මෙලවිය සහභාගී වෙනවා ඒ එතුමිය බලාපොරොත්තු වෙනවා දවසේ මේ පූජා පින්කමේදී සමාදරණීය පත්නී සම්ලතා මෑණියන්ට මැරදී තිබෙන රෝගී තත්ත්වයන් දුර වේලා ඉක්මන් නිරෝග භාවයේ නිරෝගී භාවයේ සුවපත් භාවයේ සාධනීය වෙන ආශිර්වාද වේවා එතුමිය ඉක්මන් නිරෝගී සුවපත් භාවයේ සම්ලතා මෑණියන් සාත් වේවා ඒ වගේම ඒ එතුමියගේ මිතුරියක් වන නදිස්කා මහත්මියට ඒ දැනට දැන දේ තිබෙන ආයතවත් මානසිකත්වයක් වේ නම් ඒ සියලුම බාධා දුරු වෙලා සුවපත් මානසිකත්වයක් සාධනය කරගන්නට ඒ පුණ්‍ය ශක්තිය හේතු වාසනාව වේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරන කවුලේ හැමදෙනාට පැමිණලා තියෙන දුක් කරදර අපලෝ දුරු හිරියර පීඩා දුරු කරගෙන ශාන්තියක්ම සාධනය කර ගැනීමේ භාග්‍ය වාසනාව සැලසේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා ඒ වේශාපි වාසනාවේ ජීවිතේ බලාපොරොත්තු ප්‍රාර්ථනා සම්බන්ධව කරගෙන ජීවිතය අපලෝකන කරගෙන සිත සාන්තිය ආගත ආරක්ෂාව අභිවෘද්ධිය සාධනය කරගන්නට මේ පූජා පින්කමේ චලිත ශක්තිය හේතු වාසනාව වේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා ඉතින් මේ පින්කම සිදු කරන මත්සන්ත මහත්මයා ගැපේ කරනවා මහත්මී මායා දියණිය කුසුම් නේනන්දා ඒ වගේම රුක්ෂානි මහත්මිය ජෝර්ජ් මහත්මයා ඒ වගේම මම සාමාන්‍ය සහෝදරයා ඒ වගේම දේශාන් මහත්මයා ලක්ෂානි මහත්මිය පිළිතුරු හැම දෙනාට මේ උදාාර පුණ්‍ය ශක්තිය ජීවිතයට පිහිටලා සිත සාන්තිය යහපත අභිවෘද්ධිය ජය මංගල්‍ය සතර සමාදානයේ සැනසීම සාක්ෂාත් වේවා ජීවිතයේ අභියෝග ජයග්‍රහණය කරගන්නට කරදර දුක් කරදර පීඩා දුම්නස් දුරු කරගෙන කායික මානසික සුවය සහනය ශාන්තිය සාක්ෂාත් කරගෙන දහම් පැතුම් සමෘද්ධිමත් වූ වාසනාවන්ත ජීවිත කාලයක් පවත්වා ගැනීම සඳහා හැම අතින් ආශිර්වාද වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඔබ හැම දිනකට ජීවිත ආලෝකයේ සහනය උදා වෙලා ජීවිත ශාන්තිය සූපත් භාවයේ වේවා. මෙලොව යහපත ශාන්තිය වගේම අපි හැම දිනකට මේ ගිය එලක්ෂිත පුදුනුවන්ට ඒ වගේම සිරිසීන පියතුමන් ඇතුළු සියලු ඥාතීන්ට දෙවියන්ට සාංසාරික සූපත් භාවය පිණිස අතිඋත්තම නිවන් සාන්තිය පිණිසම මේ පින් පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා කියලා අපි සාදු සාදු පුණ්‍ය අනුමෝදනාව අල්ලෙන් මේ දේශනා කරන පිළිපැදන භාවනාවේනු පින්තුන් හැම දිනාට හැම අතින් අභිවෘද්ධිය සාර්ථකත්වය ආරක්ෂාව සොම්නස් සෑදේවා කියලා අපි නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු සම්මා සම්බුද්දස්ස යානි භූතානි සමාගතානි
විතක්කච්ච සුනන්තු පාදිතං තස්මායි බෝධානි සමේත සබ්බේ මෙත්තං කරෝච මානුෂයාපජාය දිවාච රද්දෝච රන්තියේ පරින්දස්මායි නේරක්කකාත්මත්තායම් දිංජිනිකං ඉදවා උරන්නා සක්කේ දුවායම් රතනම් පනීතන්න නෝකමන්නද්දි තථාගතේන ඉදම්පි බුද්ධේ රතනම් පනීතං ඒතේන සුවාද්දේවතෝ ගයං විරාගං අමතං පනීතං යතක්කේ මුනි සමාහිතෝ නදේන ධම්මේන සමාධි කිංජේ ධම්පි ධම්මේ රතනම් පනීතං ඒතේන සච්චේන දුවාද්දියෝතෝ යම් බුද්ධ දෙට්ඨෝ පරිවන්නේ තුචින් සමාධිමානන්දරගඤ්ඤමාවෝ සමාධිනාදේන තමෝන විජ්ජති ධම්පි ධම්මේ රතනම් පනීතං ඒතේන සච්චේන දුවාද්දියෝතෝ ඒ බුද්ධනාට සතං පසන්තා චත්තාරේ තානි යෝගානි උන්දේ දක්ඛිනේයා සුගතස්ස සාවකායේ දේසු දින්නානි මාප්පලානේ ධම්පි ධම්මේ රතනම් පනීතං ඒතේන සච්චේන දුවාද්දියෝතෝ යේ සුප්පයුත්තා මනසා ධර්මේන නික්ඛාමිනෝ ගෝතම සාසනං මේතේ පත්තිපත්තා මතං විකල්ය මුදානේ බුදින් වන්දමානාය ධම්පි සංඝේ රතනම් පනීතං ඒතේන සච්චේන දුවාද්දියෝතෝ යදින්න කීරෝ පඨවින්දිතෝ පියාදෝ ආදේවි අදම්බරං පියෝ චතුපමං සප්පුරිසං වදාමි යෝ හරේ රාජානි අවෙච්ච පස්සදේ ධම්පි සංඝේ රතනම් පනීතං ඒතේන සච්චේන දුවාද්දියෝතෝ යේ හරේ රාජානි විභාවයන්ති ගම්බීර පඤ්ඤේන දුදේසිතානි කිංචාපිතේ හොන්ති පුතග්ගමත්තාන දේමවං අත්තමං ආදියන්ති ඉදම්පි සංඝේ රතනම් පනීතං ඒතේන සච්චේන දුවාද්දියෝතෝ සාවස්ස දස්සන සම්පදාය දයස්සු සම්මාදයිතා භවන්ති සක්කාය දිට්ඨි විජිගේ චිරංච සීලප්පතං ආභියදච්චිකින්චේ චතෝ අපායේ ච විප්පමුත්තෝ ච චාපිතානානි අපබ්බෝ කාතුං ඉදම්පි සංඝේ රතනම් පනීතං ඒතේන සච්චේන දුවාද්දියෝතෝ කිංචාපි සෝකම්මං කරෝති පාවකං කායේන වාචා උදචේතනා වා පබ්බෝ තස්ස පටිච්චාදාය අපබ්බතා දිට්ඨ පදස්ස උත්තා ඉදම්පි සංඝේ රතනම් පනීතං ඒතේන සච්චේන දුවාද්දියෝතෝ ගුම්බේ යතා බුද්ධිතග්ගේ කිම්මාන මාසේ පඨමස්මින් ඉම්මේ නතෝපමන් ධම්ම වරං අදේසයි නිබ්බාන පරමන්නිදාය ධම්පි බුද්ධේ රතනම් පනීතං ඒතේන සච්චේන දුවාද්දියෝතෝ අරෝ අරඤ්ඤෝ අරදෝ අරාරෝ ධම්ම වරං අදේසයි ධම්පි බුද්ධේ රතනම් පනීතං ඒතේන සච්චේන දුවාද්දියෝතෝ ගීනම් පුරාණං නවන්නද්දි සම්භවං විරද්ධ චිත්තාය දිගේ භවස්මින් දේගේන බීජා විරුල්ලි චන්දානි පන්ති දේරා යථායම් පදීපෝ ඉදම්පි සංඝේ රතනම් පනීතං ඒතේන සච්චේන දුවාද්දියෝතෝ යානේත භූතානි සමාගතානි බුම්මානි මායානි වාන්දරේකේ තථාගතං දේව මනුස්ස බෝධිතං බුද්ධං නමස්සාම දුවාද්දියෝතෝ යානේත භූතානි සමාගතානි බුම්මානි මායානි වාන්දරේකේ තථාගතං දේව මනුස්ස බෝධිතං ධම්මං නමස්සාම දුවාද්දියෝතෝ යානේත භූතානි සමාගතානි බුම්මානි මායානි වාන්දරේකේ තථාගතං දේව මනුස්ස බෝධිතං සංඝං නමස්සාම දුවාද්දියෝතෝ ඒතේන සච්ච වජ්ජේන සබ්බ දුක්ඛං විනස්සතු ඒතේන සච්ච වජ්ජේන සබ්බ භයෝ විනස්සතු ඒතේන
ඒතේන සච්ච වච්චේන සබ්බරෝගෝ විනාශයතෝ කරණීය මග්ග කුසලේන යන්තං සන්තං පදං අභිසමෙච්චේ මක්ඛෝ ජෝච සෝජෝච සෝජෝ මුදුවනතිමානේ සන්තෝෂකෝච සුපරෝච අපරිචෝච සංලෝකෝච නම්බෙන්ද්‍රයෝච නිපකෝච අප්පගප්පෝ කුලේසු අනනුගිද්දෝ නජකුත්තං සමාචරේ කිංචේන විඤ්ඤෝ පරේ භවති සුඛිනෝ ආගේමිනෝ අන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා යේගේ ජීවන භූතස්සේ දසවාතාවදාවානවතේ දීඝාවායේ මාන්තාවා මජ්ජිමා රස්සකානුකතෝලා දිට්ඨාවායේ වාදිට්ඨායේ දූරේ වසන්ති අවිදූරේ කෝතාවා සම්භවේ සීවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා නපරෝ පරන්නේ කෝපේත ඥාති මන්නේත කත්ත දිනං කන්ති ආරෝසනා පටික සංඥා ඥානඤ්ඤ දුක්ඛමෙච්චේ මාතා යතානියං පුත්තං ආයසායක බුද්ධමනුභක්ඛේ වම්පි සම්ප භූතේසු මාන සම්භාවේ අපරිමාණං මෙත්තං ච සබ්බ ලෝකස්මින් මාන සම්භාවේ අපරිමාණං උද්ධං අදෝච සිරියං ච අසම්බෝධං චිත්තං ජරං නිදින්නෝ වාසයානෝ වායාවතස්ස විගතමෙන්තෝ වේදං අදින්න විච්චේ බ්‍රහ්මමේතං විහාරං ඉදමෝ දෙච්චෙන් ජානුපගම්ම දස්සනේන සම්පන්නෝ කාමේසු විනය්‍යකේ තන්නයිජාතු සබ්බදේයම් පුනරේතේන රාජ්‍ය වජ්‍යේන සොත්ති දේවතු සම්පදායේතේන සච්ච වජ්‍යේන සොත්ති දේවතු සම්පදායේතේන සච්ච වජ්‍යේන සොත්ති දේවතු සම්පදා දන්නං කරෝ මහාවීරෝ මේදං කරෝ මහායතෝ දනං කරෝ ලෝකහිතෝ දීපං කරෝ ජතෙන්දරෝ කොණ්ඩඤ්ඤෝ ජනපාමොක්ඛෝ මංගලෝ පුරිතෝ තපෝතුමනෝ දීරෝ රේවතෝ රතිවඩ්ඩනෝ දෝපිතෝ ගුණ සම්පන්නෝ අනෝමදස්සේ පදමෝ ලෝක පඤ්චෝදෝ නාරදෝ අනතාරදේ පදමතරෝ සත්තතාරෝ සමේතෝ අග්ග පුග්ගලෝ දුජාතෝ සබ්බ ලෝකක්ඛෝ විහෙදස්සේ මත්තදස්සේ කාරුණිකෝ ධම්මදස්සේ තමෝනුදෝ දේකාතෝ නතමෝදෝ ගේදිසෝ අරද සංවරෝ පුස්සෝ අරද සම්බුද්ධෝ ඉපස්සේච සිකී සම්ප්‍රයිතෝ දත්තා වෙස්සබෝ සුඛදාය කෝකකුසන්දෝ දත්තවාෝ කෝනාගමනෝරනන්‍යෝ කස්සබෝ සිරි සම්පන්නෝ ගෝතමෝ අග්ග පුංගෝ දේවං දත්තේන දීලේන සම්දිනෙත්ත බලේන ච පිතං අනුරක්ඛන්තු ආරෝගේන සුඛේන ච දේවං දත්තේන දීලේන කන්දිනෙත්ත බලේන ච පිතං අනුරක්ඛන්තු ආරෝගේන සුඛේන ච දේවං දත්තේන දීලේන කන්දිනෙත්ත බලේන ච පිතං අනුරක්ඛන්තු ආරෝගේන සුඛේන චාදීමා කාරුණිකෝ නාතෝ හිතාය සබ්බපානිනං පුරෙක්ඛා පාරමී සබ්බා පත්තෝ සම්බෝධි මේතේන සච්ච වච්චේන හෝතු තේජය මංගලං ජයන්තෝ බෝධියා මූලේ දක්ඛානන්නං දිවඩ්ඩනෝ එවං දුරියං ජයෝ හෝතු ජය මංගලං දක්ඛත්තා බුද්ධ රතනං ඕතදං උත්තමං වරං ඉතං දේව මනුස්සානම් බුද්ධ තේජේන නතන්තු බද්ධවා ධම්මේ දුක්ඛා ඕපතමෙන්තු තේ දක්ඛත්තා ධම්ම රතනං ඕතදං උත්තමං වරං පරිදාභෝග ධම්ම තේජේන දොත්තිනානස්සන්තු බද්ධවා ධම්මේ භයා ඕපතමෙන්තු තේ දක්ඛත්තා ධම්ම රතනං ඕතදං උත්තමං වරං ආහුනේයං බාහුනේයං සංඝ තේජේන දොත්තිනානස්සන්තු බද්ධවා ධම්මේ රෝගා ඕපතමෙන්තු තේ අංගෙන් ජිරත
රතනං ලෝකේ විජ්ජති විවිධා පුතෝ රතනං බුද්ධ සමන්නත්තේ තස්මාදොත්ති භවන්තු තේ යං කිංචි රතනං ලෝකේ විජ්ජති විවිධා පුතෝ රතනං ධම්ම සමන්නත්තේ තස්මාදොත්ති භවන්තු තේ යං කිංචි රතනං ලෝකේ විජ්ජති විවිධා පුතෝ රතනං සංඝ සමන්නත්තේ තස්මාදොත්ති භවන්තු තේ නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ඒතේන සච්ච වංචේන හෝතු තේ ජය මංගලං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං ඒතේන සච්ච වංචේන හෝතු තේ ජය මංගලං නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං ඒතේන සච්ච වංචේන හෝතු තේ ජය මංගලං සබ්බේ දේවෝ යජ්ජන්තු සබ්බ රෝගෝ විනාශතෝ මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා බුද්ධි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා බුද්ධි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා බුද්ධි භවන්තු තේ නක්ඛද්දයක්ඛ භූතානම් පාපංගා නිවාරණා පරිත්තානුභාවේන හන්තු තේ සම්උපද්දවේ ආඝාතට්ඨාච දේවානාගා මහින්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්ති ලෝක සාසනං ආඝාතට්ඨාච බුම්මත්තා දේවානාගා මහින්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආඝාතට්ඨාච බුම්මත්තා දේවානාගා මහින්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්පදා දේවෝ අත්ථකාලේන සබ්බ සම්පත්ති පීඩෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ අභිවාදන දීරිස නිත්තං වතාවචායිනෝ චත්තාරෝ ධම්මා ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච යතෝ නිපාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු Saya napen then boy lagi belakang. Segment total. Just go around. Just maybe you can test the flow. Ini bukan pirit dulu. Sarvaya Vera Lubha Bhakti Bandhana Nikha